ආයුබෝවන් සුබෝදෑසනක්. ශ්‍රී ලංකාවේ කොළඹින් පිටත ප්‍රථම සජීවී ප්‍රවෘත්ති විකාශය සමගයි ඔබ එක්ව සිටින්නේ. පුවත් ගෙනෙන මම මියුරු හරිශ්චන්ද්‍ර. ප්‍රථමයෙන්ම පුවත් සිරස්තල. ඩිජිටල් ක්‍රමයට සන්දය සලකුණු කළ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සබරගම් පළාතේ 25 බැඩ්මින්ටන් ශූරතාවය කැගලු විද්‍යාලයට ටේබල් ටෙනිස් තරගාවලිය දැන් පුවත් සවිස්තරාත්මකව. කෑගල විද්‍යාලයේ 2026 ශිෂ්‍ය පාර්ලිමේන්තු නිර්වරණය පසුගියදා පැවැත්වුණා. ඒ කෑගල විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී. මෙහි විශේෂත්වය වූයේ සිසුන්ට හස්ත ක්‍රමය සහ ඉලෙක්ට්‍රොනික ක්‍රමය යන දෙවරින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවීමයි. මෙම අවස්ථාව සඳහා කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් වසුන්තරා දිසානායක මහත්මියද සහභාගී වුණා. ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාරව කටයුතු කරනු ලබන්නේ කුමුතුනී රණවීර කුරුමෑණියන්. මම වසුන්දරා දිසානායක සහකාර මැතිවරණ කොමසාරිස් කෑගල්ල දිස්ත්‍රික්කයේ අද කෑගල්ල විද්‍යාලයට ඉතාමත් සුවිශේෂී දවසක් 2026 ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා සභිකින් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනේ නාම යෝජනා බාර ගැනීමේ සිට ඡන්ද විමසීම පැවැත්වීම දක්වා මේ ක්‍රියාවලිය තුළදී සුවිශේෂත්වය වන්නේ පාසලේ දරුවන්ගේ සම්පූර්ණ දායකත්වය මගින් මේ ක්‍රියාවලිය සිදුවීම. ඉතින් ඒ වගේම තවත් විශේෂී දෙයක් සිද්ධ වුණා. ඡන්ද විමසීම පැවැත්වීම සාමාන්‍ය ක්‍රමවේදය මගින් වගේම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය යොදා ගැනීමෙනුත් ඡන්ද විමසීම පැවැත්වීම සිද්ධ වුණා. ඉතින් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මේ වගේ වැඩසටහන් සංවිධානය වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විදිහට අපි ඉතාමත් සතුටු වෙනවා. ජාතික පාසල් සබරගම් පළාත් බැඩ්මින්ටන් තරගාවලිය පසුගිය ජූනි 13 සහ 14 දෙදින පැවැත්වුණා. එහිදී කෑගල විද්‍යාලය ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් වුණා. අවුරුදු 20න් පහළ කණ්ඩායම ශූරතාවය, අවුරුදු 16න් පහළ කණ්ඩායම අනුශූරතාවය සහ අවුරුදු 18න් පහළ කණ්ඩායම තෙවන ස්ථානය දිනා ගැනීමට කෑගල විද්‍යාලීය ක්‍රීඩකයන් සමත් වුණා. සබරගම පළාත් ටේබල් ටෙනිස් තරගාවලිය පසුගියදා පැවැත්වුණා. ඒ කෑගල විද්‍යාලීය පී.බී. කොස්වත්ත ගෘහස්ත ක්‍රීඩාංගණයේදී. සබරගමුව පළාතේ ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ නිරත පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා සහභාගී වුණා. තරගාවලියේදී කෑගල විද්‍යාලය විවිධ වයස් කණ්ඩායම් යටතේ විශිෂ්ට දක්ෂතා දක්වමින් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් වුණා. සියහඬ පුවත් අදට නිමයි. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.